මෑතකදී වෙනසුලාවේ ජනාධිපති නිකලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කරපු ඔපරේෂන් ඇබ්සලූට් රිසෝල්ව් මෙහෙයුම ඇමරිකානු හමුදා ඉතිහාසයේ සර්ජිකල් ස්ට්‍රයික් එකක් හෙවත් අතිශය සියුම් සහ නිවැරදි ඉලක්කගත මෙහෙයුමක් විදියට හඳුන්වනවා. ඉතින් මේ මෙහෙයුමේ ඉදිරිපෙළ නායකත්වය ගත්තේ ඇමරිකාවේ අංක 1 ත්‍රස්ත මර්දන ඒකකය වන ඩෙල්ටා ෆෝස් කණ්ඩායමයි. වෙනසුලාවේ ආරක්ෂක බලවලු බිඳගෙන කිසිම පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ජනාධිපතිවරයෙක් පණ පිටින් අල්ලා ගැනීමට ඔවුන් සමත් වුණේ කොහොමද? ඒකට පිළිතුර තියෙන්නේ ඔවුන්ගේ අමානුෂික පුහුණුව සහ රහස්‍යගත භාවය තුලයි. ඉතින් ඩෙල්ටා ෆෝස් කියලා කියන්නේ ඇමරිකානු හමුදාවේ ටියර් 1 හෙවත් ඉහළම ගණයේ විශේෂ මෙහෙයුම් ඒකකයයි. ඒක බ්‍රිතාන්‍යයේ SAS හෙවත් ස්පෙෂල් එයාර් සර්විස් බලකාය ආදර්ශයට ගනිමින් තමයි නිර්මාණය කළේ. මේ ඩෙල්ටා ෆෝස් කණ්ඩායමේ ප්‍රධානම අරමුණු තමයි ප්‍රාණපකරුවන් මුදා ගැනීම, ත්‍රස්තවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම වගේම වෙනසුලාවේ මදුරෝගේ සිද්ධිය වැනි රාජ්‍යතාන්ත්‍රිකව සංවේදී ඉලක්ක වෙත රහස්‍යගතව ළඟාවීමයි. වෙනසුලාවේදී ඔවුන් භාවිතා කළේ ඔවුන්ගේ පුරුදු ස්කැල්පෙල් ක්‍රමවේදයයි. ඒ කියන්නේ විශාල යුද්ධයක් ඇති කරන්නේ නැතුව ඉතාමත්ම කුඩා කණ්ඩායමක් විදිහට ඇතුළු වෙලා අදාළ ඉලක්කය පමණක් ඉවත් කර ගැනීමයි. ඩෙල්ටා ෆෝස් සොල්දාදුවන්ගේ ප්‍රධානම ආයුධය වන්නේ HK416 කියන රයිෆලයයි. ඒකට ගයිසල් රේල් සිස්ටම් සහ නිහඬව වෙඩි තියන්න පුළුවන් සප්‍රෙසර්ස් හයි කරලා තියෙනවා. ඉතින් ඩෙල්ටා බලකායට ඇතුළත් වීම මරණයත් එක්ක කරන සටනක් වගේ දෙයක් තමයි. ඔවුන්ගේ තෝරා ගැනීමේ පරීක්ෂණය සලකනු ලබන්නේ ලෝකයේ අමාරුම පරීක්ෂණයක් විදිහට. මේ පුහුණුවේ අවසාන අදියර වෙන්නේ කිලෝමීටර් 64 දුරක් කිලෝග්‍රෑම් 20ක විතර බර මල්ලක් කරේ තියාගෙන කඳු සහිත දුෂ්කර මාර්ගයක ගමන් කිරීමයි. මේකේ විශේෂත්වය තමයි මේ ගමන නිමා කිරීමට ලබා දී තිබෙන කාලය සොල්දාදුවාට කියන්නේ නැහැ. ඔහු තමාගේ උපරිම වේගෙන් යා යුතු අතර નિયમિત කාලයට වඩා විනාඩියක් හෝ ප්‍රමාද වුණොත් ඔහු අසමත් වෙනවා. කොහොම හරි සොල්දාදුවන් ශාරීරිකව සමත් වුණත් ඩෙල්ටා අනදෙන නිලධාරීන් විසින් පවත්වන ලබන දරුණු සම්මුඛ පරීක්ෂණෙන් බොහෝ දෙනෙක් අසමත් වෙනවා. මෙහිදී ඔවුන්ගේ බුද්ධිය සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව පරීක්ෂා කරනවා. ඇමරිකානු හමුදාව සතුව 1970 ගණන් වෙනකොටත් විවිධ විශේෂ බලකායන් තිබුණා. නමුත් ගුවන් යානා පැහැර ගැනීම සහ ප්‍රාණපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහාම කැපවුණු විශේෂ ඒකකයක් තිබ්බේ නැහැ. ඉතින් මේ අඩුව දැක්කේ වෙන කවුරුත් නෙවෙයි. ඔහු තමයි කර්නල් චාල්ස් බෙක්විත් කියලා කියන්නේ. ඔහු 1960 ගණන් වලදී බ්‍රිතාන්‍යයේ SAS ඒකකය සමග හුවමාරු නිලධාරියෙක් විදිහට සේවය කර තිබුණු අතර SAS ඒකකයේ පුහුණුව සහ ව්‍යුහය දැකලා අතිශය පැහැදීමට පත් වෙනවා. ඉතින් නැවත වතාවක් ඇමරිකාවට පැමිණිය ඔහු ඇමරිකාවටත් SAS වැනි ඒකකයක් ඕන කියලා වසර ගණනාවක් තිස්සේ ඉහළ නිලධාරීන් සමග වාද කරලා තියෙනවා. අවසානයේදී ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාමත් එක්කම 1977 අවුරුද්දේ නොවැම්බර් 19 වනදා නිල වශයෙන් ඩෙල්ටා ෆෝස් ඒකකය පිහිටුවලා තියෙනවා. ඩෙල්ටා ෆෝස් කණ්ඩායම හැරුණකොට ඇමරිකාව සතු ලෝකයට හෙළි නොකරන තවත් අතිශය රහසිගත කණ්ඩායම් කිහිපයක්ම තියෙනවා. නිකලස් මදුරෝව අල්ලා ගැනීමේ මෙහෙයුමට මොවුන්ගේ සහයෝගය අනිවාර්යෙන්ම ලැබී තිබෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කණ්ඩායමක් තමයි SEAL Team 6 කියලා කියන්නේ. බොහෝ දෙනෙක් හොඳටම දන්න Navy SEALs කණ්ඩායම අතරින් තෝරගත්ත විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් සිටින කණ්ඩායමක් තමයි SEAL Team 6 කියලා කියන්නේ. ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ මෙන්න මේ කණ්ඩායම තමයි. ඩෙල්ටා ෆෝස් කණ්ඩායම ගොඩබිම ඉලක්ක ගැන තමයි විශේෂඥයන් වෙන්නේ. ඒ අතරවාරේ SEAL Team 6 මුහුදු සහ ජලාශ්‍රිත මෙහෙයුම් සඳහා ලෝකයේ අංක 1 දරනවා. මීට අමතරව ඇමරිකාව සතුව තියෙන තවත් දරුණු හමුදා කණ්ඩායමක් තමයි 24th STS කියලා කියන්නේ. මේක ඇමරිකානු ගුවන් හමුදාවට අයත් රහස්‍යගත ඒකකයක්. ඔවුන් ඩෙල්ටා ෆෝස් හෝ SEAL Team 6 සමග ගමන් කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළ යුතු තැන් නිවැරදිව පෙන්වා දීම සහ තුවාලකරුවන් බේරා ගැනීම සිද්ධ කරනවා. මොවුන්ගේ පුහුණුව අතිශය කටුක වන අතර SEAL හෝ ඩෙල්ටා කණ්ඩායම් සමග වැඩ කිරීමට නම් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය එම මට්ටමේම තියෙන්න ඕනේ. ඒ වගේම ඇමරිකාව සතුව තියෙන තවත් හමුදා කණ්ඩායමක් තමයි Intelligence Support Activity හෙවත් ISA කියලා කියන්නේ. මේක ඇමරිකාවේ වඩාත්ම රහසිගත ඒකකය වෙන්න පුළුවන්. වෙනසුලාවේ මදුරෝ සැඟව සිටින ස්ථානය හොයා ගැනීමට බොහෝ විට උදව් කරන්නේ නැත්තේ මෙන්න මේ කණ්ඩායම තමයි. මොවුන් නැත්තනම සටන් කිරීමට වඩා සතුරන් අතරට රහසිගතව රිංගලා තොරතුරු සෙවීම තමයි සිද්ධ කරන්නේ. ඩෙල්ටා ෆෝස් කණ්ඩායම පහර දීමට කලින් එම ප්‍රදේශයේ සිතියම් සකස් කරන්න නිසා ඔත්තු බලන්නේ මෙන්න මේ කණ්ඩායම තමයි. ඔවුන්ව ටාස්ක් ෆෝස් ඔරෙන්ජ් විදියටත් හඳුන්වනවා. ඉතින් ඇමරිකාවේ දරුණුම හමුදා කණ්ඩායම මොකක්ද? මේක නිතරම වගේ සමාජය අතර විවාදයට ලක් වෙන කාරණාවක් වෙනවා. SEAL Team 6 හඳුන්වන්නේ හැම එකක් විදිහට. ඔවුන් යම් තැනකට කඩා වැදුනට පස්සේ විශාල විනාශයක් සිද්ධ කරලා සතුරා සම්පූර්ණයෙන්ම අඩපණ කරලා දානවා. ඔවුන්ගේ පුහුණුව ශරීරයේ උපරිම වේදනාවට පත් කර ඔරොත්තු දීමේ හැකියාව උරගා බලනවා. ඩෙල්ටා ෆෝස් කණ්ඩායම ගැන කතා කරොත් ඔවුන් ඉතාමත්ම සියුම් මෙහෙයුම් තමයි කරන්නේ. නිකලස් මදුරෝව පණ පිටින් අල්ලා ගැනීම වැනි සියුම් වැඩ සඳහා යොදාගන්නේ ඩෙල්ටා ෆෝස් වගේ කණ්ඩායම්. ඔවුන්ගේ සොල්දාදුවන් හුදෙක් සටන්කරුවන් විතරක් නෙවෙයි.
සිවිල් ඇඳුමින් සැරසිලා ඔත්තු බැලීමට පවා දක්ෂ බුද්ධි නිලධාරීන් ඩෙල්ටා ෆෝස් කණ්ඩායමේ ඉන්නවා. කොහොම හරි මේ කම්පැරිසන් එකේ උත්තරේ විදිහට බැලුවොත් සංකීර්ණ සහ සියුම් මෙහෙයුම් සඳහා ඩෙල්ටා ෆෝස් ඉදිරියෙන් සිටින අතර අතිශය දරුණු ප්‍රහාර සඳහා සීල් ටීම් 6 ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඩෙල්ටා ෆෝස් කණ්ඩායමට අමතරව ලෝකයේ වෙනත් රටවල් සතුවත් අතිශය බිහිසුණු ඒකක තියෙනවා. එක්සත් රාජධානිය ගැන කතා කරොත් එක්සත් රාජධානිය සතුව SAS බලගණය තියෙනවා. නූතන විශේෂ බලකා සියල්ලම පියා විදියට සැලකෙන්නේ SAS ඒකකයයි. එහෙම නැත්නම් ස්පෙෂල් එයාර් සර්විස් කියන එක තමයි මේකේ තේරුම. මොවුන්ගේ ප්‍රසිද්ධම පරීක්ෂණය තමයි ෆෑන් ඩාන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ පෙන්වයි ෆෑන් කන්ද තරණය කරමින් කිලෝමීටර් 24ක දුරක් අධික බරක් සහිතව දිවීම සිද්ධ කරනවා. මේක ශරීරය මිරිකා දමන පරීක්ෂණයක්. ඒ වගේම ඊශ්‍රායලයේ සතෝ සයිරට් මැට්කාල් කියලා ඒකකයක් තියෙනවා. මේක ඊශ්‍රායලයේ ප්‍රධානම ඒකකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ ගිබ්බුෂ් නම් තෝරා ගැනීමේ කඳවුරේදී දින ගණනාවක් නිදා ගන්න දෙන්නේ නැතුව වැලි කඳු නගමින් කායික සහ මානසික වද හිංසා පමුණුවනවා. ඒ වගේම ප්‍රංශය ගැන කතා කරොත් ඔවුන්ට තියෙනවා GIGN කියලා හමුදා ඒකකයක්. මොවුන් සතුව ලෝකයේ භයානකම පුහුණු අංගයක් තියෙනවා. පුහුණු අවසානයේ සෑම සොල්දාදුවෙක්ම තමාගේ මිතුරාගේ පපුවට සවි කරපු මැටි පීරිසියකට වෙඩි තියන්න ඕනේ. මිතුරා නොසෙල්වි සිටිය යුතු අතර වෙඩි තබන්න අත වෙවුලන්නේ නැතුව ඉලක්කය ගන්න ඕනේ. මේක එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය පරීක්ෂා කරනවා. මීට අමතරව රුසියාව ගැන කතා කරොත් ඔවුන් සතුව ස්පෙට්නාස් බලගණය තියෙනවා. රුසියාවේ ඉතාමත්ම කුරිරු පුහුණුවක් තිබෙන ඒකකය තමයි මේ. ඔවුන් වේදනාව දරා ගැනීම සඳහා එකිනෙකාට පහර දීම වැනි දරුණු ක්‍රම පාවිච්චි කරනවා. කොහොම හරි මේ විවිධ රටවල් වල තියෙන හමුදා කණ්ඩායම් ගැන කතා කරොත් මොවුන්ගේ පුහුණු වීම වල පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි සතුරන් අතට පත් වුණොත් වද හිංසාවලට ලක්වන ආකාරයේ ප්‍රායෝගිකව අත්විඳීමට සැලැස්වීම. මෙතනදී ඔවුන් නිර්වත් කළා පහර දීලා කුඩා කුටිවල සිර කළා දානවා. විශේෂයෙන්ම සීල් පුහුණුවේදී දින 5ක් පුරාවට පැය 4ක් පමණක් නිදා ගැනීමට දීලා අයිස් වතුරේ ගිල්වා තැබීම, බෝට්ටු හිස මත තබාගෙන දිවීම වැනි දේ සිද්ධ කරනවා. මෙතනදී මානසිකව වැටෙන අය ඉවත් කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. කොහොම හරි වෙනිසුවෙලාව ආක්‍රමණය කරන්න ගියපු ඩෙල්ටා ෆෝස් කණ්ඩායම කියලා කියන්නේ නිකන් හමුදා කණ්ඩායමක් නෙවෙයි. ලෝකයේ දියුණුම තාක්ෂණය සහ අමානුෂික පුහුණුව ලැබූ මිනිස් යන්ත්‍ර කියලා හඳුන්වන්න පුළුවන්. නිකොලස් මදුරෝව අල්ලා ගැනීමේ මෙහෙයුම සාර්ථක වුණේ ISA එක ඔත්තු බැලීම 24th STSC ගුවන් සහාය සහ ඩෙල්ටා ෆෝස් කණ්ඩායමේ නිවැරදි ප්‍රහාරය කියන සියලුම දේවල් වල එකතුවක් නිසාවෙන්. ලෝකයේ දරුණුම කණ්ඩායම තෝරා ගැනීම අපහසු වුණත් තාක්ෂණය සහ සම්පත් අතින් ඇමරිකානු ටියර් 1 එකකයේ ඉදිරියෙන් සිටින අතර ඔරොත්තු දීමේ හැකියාව සහ මානසික ශක්තිය අතින් බ්‍රිතාන්‍යයේ SAS ඒකකය තාමත් රන් සම්මානය උසුලනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.